2026 ජූලි මාසයේ වෙද්දී ලංකාව ජනතාව වත්මන් රජය පිළිබඳ දරන ආකල්පය මොකක්ද? ඒ කියන්නේ ජනතාව වර්තමාන රජය පිළිබඳ දරන ආකල්පය හොඳද නරකද? පසුගිය කාලයට සාපේක්ෂව දැන් පවතින තත්ත්වය පිළිබඳ ජනතාවගේ ආකල්පය කුමක්ද? නැත්නම් ජනතාවගේ ආකල්පය රජය පිළිබඳ විශ්වාසය වැඩි වෙලා තිබෙනවද? නැත්නම් තාපසු හැරීමකට ලක් වෙලා තිබෙනවද? අද අපි කතා කරන්නේ අන්න ඒ ගැන. ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන වෙරිටි රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද Mode of the Nation 2026 ජුලි වාර්තාවේ ඉතාම තීරණාත්මක සහ කවුරුත් කතා නොකරන දත්ත සමුදායක් මෙන්න මේ විදිහට එළි දක්වලා තිබෙනවා. අද අපි කතා කරන්නේ මෙන්න මේ වීඩියෝයෙන් එන ඒ සංඛ්‍යාලේඛන පිටුපස තිබෙන ඇත්ත කතාව ගැන. වෙරිටි රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද Mode of the Nation යටතේදී ලංකාව පවතින වර්තමානයේ තත්ත්වය පිළිබඳ ජනතාවගේ කැමැත්ත ප්‍රධාන වශයෙන් කරුණු 4ක් යටතේදී විග්‍රහ කරනවා. ඒ පළවෙනි කාරණය තමයි government approval. government approval කියන එක අපි සිංහලෙන් කියන්නේ රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අනුමැතිය. දෙවෙනි කාරණය තමයි වත්මන් ආර්ථික තත්ත්වය. වත්මන් ආර්ථික තත්ත්වය. ඒක state of economy වශයෙන් හඳුන්වලා දී තිබෙනවා. තුන්වෙනි කාරණය තමයි economic outlook. economic outlook කියලා කියන්නේ ආර්ථිකයේ ඉදිරි පැවැත්ම. හතරවෙනි කාරණය තමයි satisfaction. satisfaction යටතේදී කියන්නේ රටේ සමස්ත තත්ත්වය පිළිබඳ තෘප්තිමත් භාවය. ඉතින් මෙන්න මේ කරුණු 4 යටතේදී තමයි වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාවගේ කැමැත්ත අකමැත්ත සහ ජනතාවගේ මතය කුමන ආකාරයෙන්ද දැන් මේ වෙනකොට වර්තමානයේ තියෙන්නේ කියලා. දැන් අපි බලමු පළවෙනි කාරණය. පළවෙනි කාරණය නෝ government approval. ඒ කියන්නේ රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අනුමැතිය. ඒ ප්‍රස්තාරකෙන් අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ Mode of the Nation ප්‍රස්තාරකෙන් ඒගොල්ලන්ගේ අපිට data එක පෙන්නනවා. ඒකෙදි 2025 පෙබරවාරි වලදී 62ක් පෙන්වනවා. 62ක් 2025 පෙබරවාරි වලදී. 2026 පෙබරවාරිදී සිට 65 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. නමුත් මතක තියාගන්න 2026 ජූලි වෙනකොට එය 50ක් දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ 15ක සැලකිය යුතු මට්ටමේ අඩුවීමක්. ඉතින් 15ක් වගේ සැලකිය යුතු අඩුවීමකට හේතුව මොකද්ද? පිළිතුර මේ වීඩියෝ එකෙන් ඔබ කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි දෙවෙනි කාරණේ විදිහට ගන්නේ state of the economy. ඒ කියන්නේ සිංහලෙන් කියන්නේ වත්මන් ආර්ථික තත්ත්වය. එයත් ප්‍රස්තාරයක් විදිහට මෙන්න මේ ආකාරයට අපි නිරූපණය කරන්න පුළුවන්. එය 2025 පෙබරවාරියේදී 35යි තිබ්බේ. 2026 පෙබරවාරි වෙනකොට 57ක් දක්වා වර්ධනය වුණා. ඒ කියන්නේ 22ක වර්ධනයක්. නමුත් 2026 ජූලි මාසයේ වෙන විට 38කට අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ 19ක අඩුවීමක්. මතක තබා ගන්න 19ක අඩුවීමක් කියන්නේ ඊටම සැලකිය යුතු අඩුවීමක්. ඉතින් මෙවැනි අඩුවීමකට හේතුව මොකක්ද? එය තියෙන ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාවගේ විශ්වාසය අඩුවීමක්. එම ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාවගේ විශ්වාසය අඩු වෙන්න යම් හේතු බලපාලා තිබෙනවා. ඒ සැලකිය යුතු කාරණයක්. ඒකටත් පිළිතුර ඔබ කමෙන්ට් කරන්න. අපි දැන් තුන්වෙනි කාරණයට යමු. තුන්වෙනි කාරණේදී සලකන්නේ මෙන්න මේක. එනම් economic outlook. එය සිංහලෙන් කියන්නේ ආර්ථිකයේ ඉදිරි පැවැත්ම පිළිබඳව. ආර්ථිකයේ ඉදිරි පැවැත්ම පිළිබඳව ප්‍රස්තාරය මෙන්න මේ ආකාරයට තමයි පෙන්වන්නේ. එය 2025 පෙබරවාරි වලදී තිබ්බා 55ක් තිබ්බා. 2025 පෙබරවාරි වෙද්දී 55ක් විතරක් තිබිච්ච එක 2026 පෙබරවාරියේදී 64 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ 9ක වැඩිවීමක්. නමුත් 2026 පෙබරවාරි වෙද්දී 64ක් තිබිච්ච එක 2026 ජූලි වෙද්දී 142ක් දක්වා අඩු වෙලා තියෙනවා. 142ක් කියන්නේ 122කින් අඩුවීමක්. ඒ කියන්නේ ආර්ථිකයේ ඉදිරි තත්ත්වය
22%කින් අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත සම්බන්ධව ජනතාවගේ විශ්වාසය 22%කින් අඩු වෙලා තිබෙනවා. ඒට හේතුව කුමක්ද? ලෝක ආර්ථිකය සමග ලංකාවේ ආර්ථිකයේ විචලන වීමද, ලංකාවේ තෙල් මිල වැඩි වීමද කුමක්ද කියලා ඔබ කමෙන්ට් කරන්න. එම හේතු වලින් කුමක් හෝ විය හැකි නැත්නම් වෙනත් හේතුවක් විය හැකි. ඔබ කමෙන්ට් එකක් දාන්න. දැන් අපි යමු පස්වෙනි කාරණයකට. පස්වෙනි කාරණය යටතේදී කියන්නේ satisfaction. එනම් රටේ satisfaction. ඒක රටේ සමස්ත තත්ත්වය පිළිබඳව ජනතාවගේ තෘප්තිමත් භාවය. එම තෘප්තිමත් භාවය ගත්තන් පස්සේ 2025 පෙබරවාරි වන විට එය තිබ්බේ 46%. 2025 පෙබරවාරි වන විට 46% තිබිච්ච එක 2026 පෙබරවාරි වන විට 59% දක්වා වැඩි වී තිබෙනවා. එනම් 13%ක වැඩිවීමක්. නමුත් මතක තබා ගත යුතු වැදගත්ම කාරණය තමයි 2026 ජූලි මාසය වන විට එය 38% දක්වා අඩු වී තිබෙනවා. 59% සිට 38% දක්වා අඩුවීමක් යනු 21%ක අඩුවීමක්. එනම් රටේ සමස්ත තෘප්තිමත් භාවය 21%කින් ෂණික අඩුවීමක් වෙලා තියෙනවා. 21%ක අඩුවීමක් කියන්නේ සැලකිය යුතු අඩුවීමක්. ඉතින් ඔය සමස්ත කාරණා හතරම ගත්තන් පස්සේ ලංකාවේ තිබෙන වත්මන් රජය පිළිබඳ ජනතාවගේ තිබෙන තෘප්තිමත් භාවය සහ විශ්වාසය සම්බන්ධව ඔය වෙරිටි රිසර්ච් විසින් සිදු කරලා Board of the Nation සමීක්ෂණයේදී 2025 පෙබරවාරි මාසයේ තිබුණාටත් වඩා අඩුවීමක් තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ government approval එක 2025 පෙබරවාරි මාසයට අඩුයි. State of the economy අඩුයි. economic outlook එකත් අඩුයි. satisfaction එකත් අඩුයි. එම කාරණා හතරම අඩු වෙලා තිබෙනවා. එම අඩුවීමට මොකක් හෝ හේතුවක් තිබෙනවා. එම හේතුව මොකක්ද කියලා අපි කියන්න දන්නේ නැහැ. නමුත් කිසියම් හේතුවක් තිබෙනවා. සැලකුව යුතු මේ ආණ්ඩුවට රතු එලියක් සහ ආණ්ඩුව පෙරලෙන්න හේතුවක් වෙනවා නොඅනුමානයි. ජනතාවගේ විශ්වාසය මේ විදිහට දිගටම අඩුවීමක් තිබුණොත් දැන් මේ වීඩියෝ එකේදී අපි ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි මෙම කාරණා හතර යටතේදී ආණ්ඩුව පිළිබඳ තිබුණු ජනතාවගේ විශ්වාසය මෙම කාරණා හතරෙන් මේ අපි කියන දෙයක් නෙමේ, මේ මිනිස්සු කියන දෙයක් නෙමේ, මේ වෙරිටි රිසර්ච් checking Board of the Nation විසින් කරන ද රිසර්ච් checking කරලාද ලබා ගන්නාලද ප්‍රතිඵලයක්. එතකොට මේ අනිවාර්යයෙන්ම අපි සත්‍ය කියලා පිළිගත යුතුයි. මෙට හේතුව කුමක්ද සහ ආණ්ඩුවට රතු එලියක් දැල්ලා තිබෙන මොහොතක මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් කුමන විදිහටද ක්‍රියා කළ යුත්තේ කියලා මෙම වීඩියෝ එක අවසානයේදී ඔබේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව ඔයගොල්ලන්ට වැදගත් දෙයක් තිබෙනවා නම් ඔයගොල්ලෝ subscribe කරලා bell icon එක click කර තබා ගන්න.